නිලධාරී විභාගය හා සම්බන්ධ විෂයානුබද්ධ සාමාන්‍ය දැනීම අනුමාන ප්‍රශ්න මාලාවක් අදත් අපි රැගෙන ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය වන්නේ කුමක්ද? ග්‍රාම නිලධාරී කොට්ටාසය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා ගණන කීයද? 276යි. ශ්‍රී ලංකාවේ මහනගර සභා ගණන කීයද? 29යි. ශ්‍රී ලංකාවේ නගර සභා ගණන කීයද? 36යි. ශ්‍රී ලංකාවේ පැරණිතම මහනගර සභාව කුමක්ද? කොළඹ මහනගර සභාව. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය කවදාද? දෙසැම්බර් 9. ලෝක තෙත්බිම් දිනය කවදාද? පෙබරවාරි 2. ලෝක ජල දිනය කවදාද? මාර්තු 22. ලෝක ජනාවාස දිනය කවදාද? ඔක්තෝබර් 1. ලෝක පරිසර දිනය කවදාද? ජූනි 5. ලොව ප්‍රථම අන්තර්ජාතික පාරිසරික සම්මුතිය කුමක්ද? රැම්සාර් සම්මුතිය. ශ්‍රී ලංකා සිවිල් සේවය ආරම්භ කළ වර්ෂය කුමක්ද? 1802. සිවිල් සේවය ශ්‍රී ලංකා පරිපාලන සේවය ලෙස වෙනස් වූ වර්ෂය කුමක්ද? 1963. ශ්‍රී ලංකාවේ පළමු සිවිල් සේවකයා වන්නේ පොන්නම්බලම් අරුණාචලම් මහතා. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය කුමක්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය හඳුන්වනුයේ පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරිය වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. ශ්‍රී ලංකාවේ පළමු අමාත්‍යවරිය වන්නේ විමලා විජේවර්ධන මහත්මිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරවරයා වන්නේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා. ශ්‍රී ලංකාවේ ජනගණත්වය අඩුම දිස්ත්‍රික්කය වන්නේ මුලතිව්. ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය වන්නේ කොළඹ. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.